චීනයේ සාමාන්‍යයෙන් ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් විදිහට කොහොමද අපි අපේ එදිනෙදා ජීවිතය ගෙවන්නේ කියලා මට පොඩි වීඩියෝ එකක් ෂූට් කරන්න හිතුණා. හැබැයි මම ෂූට් කරන්න තෝරගත් දවස නම් එච්චර හොඳ දවසක් නෙමෙයි. මට මේකට ආසයි තුන ඇත්තට මම දැකලා තියෙනවා ඉතාලි, ජපාන් ඒ වගේම කොරියා වල වගේ ඉන්න අය වීඩියෝස් කරලා දානවා. නමුත් චීනය ගැන එහෙම ලොකුවට කතා වෙන්නේ නැහැ. ඒ වගේම මෙහි ඉන්නේ ශ්‍රී ලංකාවේ හරි අතලොස්සක්, හරි පොඩි පිරිසක්. කොහොමරි අද මට මගේ යුනිවර්සිටි එකට ගිහිල්ලා මගේ ඩොකියුමන්ට් වගේ වීසා ඔෆිස් එකට සබ්මිට් කරන්න තියෙන අතරතුර තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. ඔයාලට මෙහෙම මොන වගේද කියලා පෙන්වන්න. ඉතින් චීනයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මෙට්‍රෝ එක. මම ඉන්න තැන ඉඳන් මගේ යුනිවර්සිටි එකට පැය 2ක් වගේ දුර තියෙනවා. ඒ වගේම මෙහි ෆොරිනර්ස්ලා අඩු නිසා සමහර වෙලාවට මෙට්‍රෝ එකටම ඉන්න එකම ෆොරිනර් වෙනවා මම. මෙහි මෙට්‍රෝ ලයින්ස් කිහිපයක් මාරුලා තමයි